මේ දවස්වල තියෙන අධික රස්නේ නිසා ඔබේ ඇඟ ඇතුලින් පිච්චෙනවා වගේ දැනෙනවද? කොච්චර අයිස් වතුර බිව්වත් ෆෑන් එක යට හිටියත් රස්නේ යන්නේ නැහැ නේද? හොඳට මතක තියාගන්න. රස්නේ වෙලාවට අයිස් වතුර බොනකොට ඔබේ ඇඟ ඇතුලින් තවත් රත් වෙනවා. අද මම කියලා දෙන්නේ ඔබේ ඇඟට අභ්‍යන්තර AC එකක් වගේ වැඩ කරන ස්වභාව ධර්මයේ තියෙන ප්‍රබලම සිසිලන පානය ගැනයි. මේකට ඕනේ අමුද්‍රව්‍ය 3යි. මුනින්ම වතුරේ විනාඩි 15ක් පෙඟෙන්න හරියපු කසකසා ඇට එහෙමත් නැත්නම් සබ්ජා සීඩ්ස් මේස හැන්දක් ගන්න. ඒකට තම්බාගත් සව් මේස හැඳි දෙකක් සහ නැවුම් දෙහි බෑයක යුෂ එකතු කරලා සාමාන්‍ය සිසිල් වතුර වීදුරුවකට දාලා කලවම් කරන්න. කිසිම වෙලාවක මේකට සුදු සීනි දාන්න එපා. පැණි රසට පිරිසිදු මී පැණි ටිකක් එකතු කරන්න. දවල්ට අවුව සැරම වෙලාවට මේක බොන්න. දවස් 3ක් යද්දී ඔබේ මුත්‍රා දෙවිල්ල අතුරුදන් වෙනවා. මූණේන උෂ්ණ බිබිලි මෙකිල යනවා. ඒ වගේම රැට හරියට කුඩා දරුවෙකුට වගේ ගැඹුරු නිින්දක් ලැබෙනවා. මේ රස්නෙට පිච්චෙන ඔබේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම සේව් කරලා ෂෙයා කරන්න. channel එකත් subscribe කරන්න.